ළමයි අපි දලලාභය ගණනය කරන්න යන්නේ. ඒතර දලලාභය ගණනය කරන විදිය සූත්‍රය ඇසුරින් තියෙනවා සහ අපිට වග්ගය ඇසුරින් ওই දෙකින්ම ගණනය කරන්න පුළුවන්. ඒතර අපි පළවෙනියෙන්ම කරන්න යන්නේ දලලාභය අද සූත්‍රයෙන් ඇසුරින් ගණනය කරන විදිය වලට කතා කරන්නේ. එතකොට මේ ඔයාලගේ අච්චුබද ගන්න හැමෝම පිටුවක 50 ගාණක් තියෙනවා. මේ ගාණම අපි සාකච්ඡා කරමු. එතකොට ඔයාලගේ තේ හැමෝගෙම තියෙන නිසා. හරි. එතකොට ඒකේ දියදිය තොරතුරුත් එක්කලා පහලින් කියනවා විකිනියම ඉදිරිපත් කළ බාණ්ඩවල පිරිවැය හොයන්න කියලා. ඊට පස්සේ විකුණුම් පිරිවැය දාලා. හරි. ඊට පස්සේ කියනවා අපිට පරිණාමක ප්‍රකාශනයක් ඇසුරෙන් ගන්න එක ක්‍රියාකාරකම් අංක 1 අච්චුබදේ 11 දී. ඒතර මේකේ දීලා තියෙනවා දල්ලාභය හොයන්න කියනවා. හරි. දල්ලාභයේ සූත්‍රය මම ලියන ඕන. දල්ලාභයේ සමානයි විකුණුම් ආදායම් වලින් විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම් මේක දීලා තියෙනවා විකුණුම් ආදායම් දෙක. අල්පිට විකුණුම් තියෙනවා 80000ක්, ණයට විකුණුම් තියෙනවා 120000. මේ දෙකම මම එකතු කරලා එකපාර දාන්නම්. ඒතකොට 80000යි 120000යි කියන රුපියල් ලක්ෂ දෙක. ඔන්න රුපියල් ලක්ෂ දෙකක් වෙනවා. ඊට පස්සේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය මේක දීලා නැහැ. ඒ නිසා විකුණුම් පිරිවැයට මම සූත්‍රයක් ලියනවා. විකුණුම් පිරිවැය වල සූත්‍ර දෙකම විකුණුම් පිරිවැය සමානයි මම කෙටියෙන් ලියලා දිනවමයි මම මේ කියනවා පැහැදිලි කරලා ආරම්භක තොගය ධන ගැනුම් ධන අඩු කළ අවසාන තොගය. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසාන තොගය අඩු කරන්න කියනවා. ඉතින් මේක දිලා තියෙන තොරතුරුත් එක්කයි බලමු මොනවද දිලා තියෙන්නේ. ආරම්භක තොගය කීයද දිලා තියෙන්නේ. ඔය 1.1 ඉතිරි බඩු තොගය කියන්නේ 15000. ඒ තමයි ආරම්භක තොගය. ඒ රුපියල් 15000ක් දීලා තියෙනවා ආරම්භක තොගය. ගැනුම් කොටස් දෙකකින් දීලා තියෙනවා. අත්පිට ගැනුම් ණයට ගැනුම්. ඒකට මම පොඩක් වෙන සූත්‍රයක් ලියලා දැක්කා තමයි පාඩම් වැඩිපුර මේක තේරුම් ගන්න ඕන නිසා ගැනුම් අපි කොහොමද තියමුකෝ. මම මේකලම වරහණක් කරනවා. හරි. මෙයා වරහණක් දානවා. තියෙනවා. හරි. අඩු කිරීමක් දෙන්නේ. අවසන් තොගේ දීලා තියෙනවා. අවසන් තොගේ කීයද 18000. අවසන් තොගේ 10000ක් අපිට දීලා තියෙනවා. ඊටකට දැන් ගැනුම් දන්නේ එනිසා මම ගැනුම් වලට වෙනම තව සූත්‍රයක් ලියනවා. මොකද ලියන්නේ ගැනුම් වල සූත්‍ර? ගැනුම් සමානයි අත්පිට ගැනුම් ධන ණයට ගැනුම් ධන අනෙකුත් වියදම්. සරවල් ලියලා අපි ලියා ගන්න. හරි. අනෙකුත් වියදම්. ඔන්න සූත්‍රයකට ගියා. පැහැදිලි. ඒකට මේක අත්පිට ගැනුම් අපිට දීලා තියෙනවා කීයද බලමු. 45000. ණයට ගැනුම් කීයද තියෙනවා 75000. අනිකුත් වියදම් දීලා තියෙනවා වෙනම. ඒකත් මම වෙනම ලියා ගන්නම් මේ හැලින් පොඩ්ඩක් නේ. අනිකුත් වියදම් කියලා මම කෙටියෙන් ලියනවා. අනිකුත් වියදම් 6000ක් තියෙනවා 7000ක් තියෙනවා. 6000 උත්තරේ 13000ක් කියලා. උත්තරේ කියනවා 13000. ඔන්න උත්තරේ ආවා. දැන් ඔන්න තොරතුරු ටික අවශ්‍ය තොරතුරු ටික තියෙනවා අපිට නේ. එතන අනිකුත් වියදම් වල මම දාන 13000යි. අනිත් අනිකුත් වියදම් වල ඔන්න 13000ක් දැන්. හරි. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මේ තුනම එකතු කරමු. ඒ කියන්නේ ගැනුම් වල උත්තරේ කියන්නේ 45000යි 75000 13000ක් තියෙනවා. කීයක් වෙනවද? 1,00,000 තියෙනවා. 33000ක් වෙනවා. ඔබේ 1,33,000ක් වෙනවා. හරි. ඊළඟට අපිට මෙතනින් ගත්ත උත්තරේ උඩට යනවනේ. මම පොඩ්ඩක් වෙන පැනක් ගන්නවා නේ. කීයද ගත්තා මම? 1,33,000 පිළිතුරු විදිහට. ඔන්න මෙතන අරන් යනවා. 1,33,000යි. හරි. ඔන්න 1,33,000 කියන්නේ. දැන් මොකද මේ දෙන්න එකතු කරලා නේ. ඊට පස්සේ මේගොල්ලන් අඩු කරන්න පුළුවන්. මෙතන කීයක් තියෙනවද? 15000ක් තියෙනවා. එකයි එතකොට 1,40,000යි 1,40,8000ක් වෙනවා. 1,40,8000යි. මෙතන අඩු කරන්න තියෙනවා කිය. 10000ක් අඩු කරන්න තියෙනවා. එතකොට උත්තරේ කීයක් වෙනවද බලන්න. 1,30,000 නේ. 1,30,000ක් වෙනවා පිළිදෙල විදිහට. ඒන්නේ මොකක්ද? විකුණුම් පිළිවෙල. ඔන්න දෙන විකුණුම් පිළිවෙල මම හොයාගත්තේ. 1,30,000යි.
මේ මොකද්ද ළමයි කතාව? ගැනුමේ මෙහෙම ගිහින් මගේ ව්‍යාපාරයේ බාණ්ඩ ගද්දී අත්පිට ණයන දෙකම ගන්න පුළුවන්. ඒතර අත්පිට මුදලට ගන්නවා ණයට ගන්න. හැබැයි මේ බාණ්ඩ පිටට ඉඳලා අපි ගෙනෝ කියනු නැව් ගාස්තු, තීරුබදු ගාස්තු, ගුදම් ගාස්තු, ඇටවීමේ කුලි, බෑමේ කුලි, ගෙනීමේ කුලි මේ ඔක්කොම එකතු වෙන්න ඕනේ ගත්තු බඩු ටිකෙන් පිළිවෙල. රෙදි තෝගයක් ගත්තා නම් හරිද? ණයට ගත්තා, අත්පිට ගත්තා, අර ඔක්කොම වියදම් එකතු කරලා තමයි රෙදි වල වටිනාකම තීරණය කරන්නේ. ඒක තමයි ගැනුම් සඳහා ගිය හරිම වියදම. ඒතකොට මේ ගත්තු වියදමට අපි අරගෙන ඒක තමයි මෙතන ගැනුම් විදිහට ගන්නේ. මුළු ගැනුම් ජීවත් කමන්නේ නේ. සම්පූර්ණ ගැනුම් වල ශුද්ධ වටිනාකම හරිම වගේ. හරි. ගැනුම් වල වටිනාකම. දැන් ගැනුම් නේ. ගැනුම් වල විකුණු පිළිවෙල ගන්න එක පාවිච්චි කරා. විකුණු පිළිවෙල ආරම්භයේ තොගයක් තියෙනවා. 15000. ගැනුම් විදිහට ගත්ත 1,33,000. එකතු කරා කියන්නේ 1,48,000 නේ. දැන් වාගේ තොගේ තියෙනවා. තොගේ යගේ කියනවා මේ. රෙදි තොගේ. තොගේ යගේ විදිහට දෙනවා 1,48,000. එතකොට 1,48,000 තමයි වාගේ රෙදි වල වටිනාකම. එතකොට මේ 1,48,000 ඔය මහල ඉවරනාට පස්සේ පැත්තක රෙදි තොගයක් තියෙනවා. ඒක ඉතිරි තොගයනේ. ඉතිරි බඩු තොගය. එතකොට ඉතිරි තොගය යගේ කියන්නේ ඉතිරි තොගය යගේ තමයි මේ දාන්න. ඒක ඔයා මේක දාන්න ඕනේ. ඒක අඩු කරන්න ඕනේ. නැත්තම් ළමයි ඇඳුමේ මිල ගන්න වැඩි වෙනවනේ. ඒක අදින්න නැතුව ඉන්න පුළුවන් තමයි මිල වැඩි. ඒ කන්නේ ඒ නිසා වම් වාද කරන්න. ආරම්භයේ තොගයක් තිබුණා නම් අපි ලෙසට දානවා. සරි. 15000 මදිනා රෙදි ටිකක් ගත්තා 1,33,000 ඒ ටිකම එකතු කරලා පැත්තක රෙදි තොගයක් ඉදපුලා තිබුණා. ඒ ටික අපි අයින් කරමු. මොකද ඒක අදාළ නැහැ ඔයාගේ ඇඳුමේ මිල තීරණය කරා. ඒක ඊළඟ ඇඳුම් ටික වහන ගමන් ඒ ටික වහන්න. ඒ නිසා සාධාරණ වෙන්න ඕනේ වැඩි. එහෙනම් අවසන් තොගේ ඒකයි අඩු කරේ. පැත්තකට අයින් කරා. එහෙනම් ඇත්තටම රෙදි ටිකට ගිහලා දිනවා 1,30,000ක පිරිවැය. වියදමක් ගිහලා දිනවා. දැන් රෙදි ටික තොගේට විතරක් වෙන වියදම් නෙමෙයි. විනයම ඊළඟ ස්ටෙප් එකේදී කතා කරනවා. මේ දල්ලාභේ වෙන්න කතා කරපු වියදම් විතර. ඒක දල්ලාභේ වෙන්න විකුණුම් පිරිවැය ගන්න එක කරලා දල්ලාභේ වෙන්න යන්නේ. ඒතර ඇත්තටම විකුණපු බඩු ටිකේ දැන් මේ රිතෝගේ වික්ක කිරිතන. ඒතර විකුණපු බඩු ටිකේ ඇත්තම පිරිවැය තමයි විකුණුම් පිරිවැය කියන්නේ. විකුණුම් පිරිවැය කියන්නේ ඒක. දැන් ඔන්න විකුණුම් පිරිවැය 1,30,000. දැන් අරගෙන ගිහිල්ලා දල්ලාභයේ සමානයි විකුණුම් ආදායම ලක්ෂ 2ක් වාට ආදායක් දිනවා. ණයට පිට විකුණු දෙකම. ඒකෙන් ඒ විකුණපු ආදායම ලක්ෂ 2කින් ඒ ඇඳුම් වලට ගිය වියදම විකුණු බඩු වල ඇත්ත පිරිවැය හරිම අගේ තමයි මේ උත්තරේ 1,30,000. 1,30,000. එහෙනම් ලක්ෂ 2කින් ලක්ෂ 2ක ආදායමක් ලබද්දී ඔයාට වියදම් වෙලා තියෙන්නේ ඔයාට වැය වෙලා තියෙන්නේ 1,00,000 කීයද? 30,000ක් විතර. එතකොට 70,000ක් ඔයාට ප්‍රොෆිට් ලාභයි. හැබැයි පුතෝ මේ දල්ලාභය මේක සුද්ධ ලාභය නෙමෙයි. සුද්ධ ලාභය ගන්න එක තමයි ඊළඟ ස්ටෙප් එක. හරි ඒකට අපිට දෙන ආදායම කියන ස්ථාව වියදම් දිනනවා. වියදම් මාර්ග හතරක් තියෙනවා. ඒක අතර වෙන ඉන්දියන් පැහැදිලි කරලා අන්න එහෙම කරමු. එතකොට ඔයාලට පැහැදිලි. දැන් මොකද දල්ලාභය නෙමෙයි. ඒකෝට එකපාර අපි දල්ලාභයේ සූත්‍රය තොරතුරු ගන්නේ නැහැ. ඔයාලට මම පැහැදිලිව දල්ලාභයේ ගත්තු පියවර දුන්නා. ඒකෝට එකපාරට විතර දැන් නැහැ. දැන් නැත්නම් ඊළඟ ස්ටෙප් එකට ගියා. ඊළඟ ස්ටෙප් එකට ගියා. අප්ප මෙතනට ගියා. ආයෙ පහළින් උඩට තමයි. මෙතන දාව අන්තරේ මෙතන ගෙනාව. ඔන්න දැම්ම ආදේශ කරා දල්ලාභයේ සූත්‍රය. ඔන්න අපි දල්ලාභයේ වලින් ගයි සූත්‍රය. වගි වෙන්නේ නෙමෙයි. ඉන්න අපි වගි වෙනොත් හරිනවා. පැහැදිලි? එතකොට මෙන්න මේ විදිහට තමයි සූත්‍රයක් ඇතුලේ දල්ලාභය කරන්නේ. දැන් මේ පාඩම මාර වැදගත් තමයි. සෙකන්ඩ් පේපර් එකේ පාඩ මේ පාඩමෙන් ගානක් වෙනවා ලකුණු 12. ඊළඟට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 5ක් 74 ගානක් අනිවාර්යෙන් එනවා. ඒත් අන්න ඒකට මාර වැදගත් මෙන්න මේ කොටස. ඊළඟ ස්ටෙප් එක ගත්තද? හැබැයි මේ ටික වැදගත්. මොකද මේ ඒකේ අහන්න දල්ලාභයේ වික්‍රම වාණ්ඩවල පිළිවෙයි කියන්නේ එඩික අහන්න. මොකද අපිට මේ ටික වැදගත් වෙන්නේ ඒක. ඊළඟට ළමයි තව තියරි ප්‍රශ්න මොන හරි මේ පාඩමේ දැනුම ඇසුරෙන් ඇහෙන්න පුළුවන්. හරි. ඒකවල ඒ ලකුණු ගත්තයින් පස්සේ අතර 12යි අතර ලකුණු කීයද? 5ක් 6ක් තියෙනවා. තව ලකුණු 3ක් තියෙනවා. 20ක් 21ක් ඒ වගේ අතර ප්‍රමාණයක ටිකක් ලකුණු මේ පාඩම ඇසුරින්ම තියෙනවා වගේ අදහසක් තියෙනවා. ඉතින් මේ පාඩමෙන් දැනුමෙන් වාගේ
සම්පූර්ණ ලකුණු 100 ඇතුලේ තියෙන අදහසක් තියෙනවා. ඒ නිසා මේ පාඩම හරිම වැදගත්. එතන මේකේ ලාභලා ප්‍රකාශනයේ කොටස් දෙකකට ගන්න වෙනම උගන්ලා මූලික ප්‍රකාශනයේ ඒ විදිහට කොටස් වල ගන්න. ඇයි ඒකේ වත්කම් තියෙනවා. හිමිකම් තියෙනවා. වගකීම්, වත්කම් ජංගම නෝවන. වගකීම් ජංගම නෝවන. තත් හිමිකම්. ඒ කොටස් ටික කරලා ලාභලා ප්‍රකාශනයේ මූලික ප්‍රකාශනයේ ආපු දෙකම වාට උගන්වනවා. ඒක තමයි ගැළපුම් එක්කලා ඊළඟ පාඩම දෙන්න. ගැළපුම් සඳහා සහිත මූලික ප්‍රකාශන. එතකොට ඒ ගැළපිලි කීපය ඉදිරියට තමයි ආය අපි වෙදන්නේ. ඒ පියවරට මම වාර මේක උගන්වනවා. පැහැදිලිද? දැන් මේක දල්ලාභය ගන්න එක ලොකු විදිය. හරි. මේ පියවර ටික පැහැදිලි වෙනවා. දැන් ඔය විදිහට අපේ ඔන්ලයින් පන්තිය කරන්නේ. ඔයාට ඔන්ලයින් පන්තියේ එකතු වෙන්න ආයෙ ඉන්නවා නම් අනිත් සම්බන්ධ වෙන්න ළමයි ඉන්නවා නම් ඒ අයට එකින්මනින් ඔය WhatsApp පන්තියට ඔයාලා පන්තියක් කරන්න පුළුවන්. ඔයාලට කලාවස් විදිහට සඳහන් කරලා නම පාසල ප්‍රදේශයෙන් ඔන්ලයින් පන්තියේ කලාවස් විදිහට සඳහන් කරලා පරිවර්තයක් වයුවොත් අපි ඔයාලට අදාළ විස්තර ටික සියල්ල මේ සලසන මොකද මේ ජූනි මාසයේ ඉඳලා අපි දැන් මේ පාඩම් ටික යනවනේ. ඒකට මේ ඉතින් එහා ඔයා මගේ අරගන්න එපා. සහ ඊළඟට අපි රිවිෂන් එකක් වෙනවා අපි යන බලාපොරොත්තුවක් කියනවා ඔන්ලයින් එකේ. ඊට අමතරව අපි 10 වසර ළමයිලා ගිණුම් කරන පාඩම් ටිකේ ගැටලු තියෙන ළමයිට අපිට වැඩ සටහන් කරලා දෙනවා මාස 3. අදවිලි බැච් එක දෙවෙනි කියලා එහෙම තියෙනවා. හැබැයි පළවෙනි බැච් එක ඉවරලා තමයි දෙවෙනි එක පටන් ගන්න. ඒ අවශ්‍ය ළමුන් ප්‍රමාණයක දිනුවානේ. එතකොට තමයි ඊළඟ බැච් එක ගන්න නිසා ඔයා කික්බයින් පළවෙනි බැච් එකට දෙන්න පුළුවන් නම් අපි මාස 3ක් ඇතුළත මාස 3කට දවස් දෙකක් වැඩිපුර කරත් අපි ඒක කිසිදු ගාණක් අය කරන්නේ නැහැ. ඒ අදාළ මාස 3 ඇතුළතදී 10 වසර ගිණුම් කරන පාඩම් ටික කවර් කරන්නයි යන්නේ. ඒ නිසා ඔන්නේ අවස්ථාව තියෙනවා. මගේ අර ගන්න නැතුව ඔයාලා උදන්වන්න කොමනාවක් කියලා වෙන්න. අන 10 කවුන්ටින් ටික කවර් ගන්න ඕන නම් අලුත් ළමයෙක් නම් වාට එකතු වෙන්න පුළුවන්. සයිකොලාස් අපේ මෙතන ඉඳලා අපිට යන අවස්ථාව තියෙනවා. ඒකලාස් ගිණුම් කරන පාඩම් මේ ටික කවර් කරගන්න හැකියාව තියෙනවා. ඔන්ලයින් අලුත් ළමයිට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. කොයිද නම් ඔන්ලයින් වැඩේ කරගන්න පුළුවන් විදිහට මොකද අපි පන්තික ස්වරූපයෙන්ම තමයි ඔන්ලයින් පන්තියන්නේ තියෙන සයිඩ් එක අමුතු විදිහට වාඩි නිකන් ඔය බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. සූමින් වාගේ එකෙකුන් කියලා කතා කරනවා ප්‍රශ්න අහන්න ඕන එකක් පුළුවන්. වන් සාමාන්‍ය පන්තික ස්වරූපයෙන්ම යන විදිහ තමයි කරගෙන යන්නේ. පාඩම පොඩි කොටසක් මේ දැන් ඔයාලට බලන්න හම්බෙන්නේ සමහරවිට මේ කොටස ඉඳලා හැබැයි මෙතනින් ඉදිරියට ටික ඔයාලට බලන්න අනිවාර්යෙන් අපේ පන්තියත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනය කියන්නේ අපි අපිට කරන ආයෝජනයක්. ඉතින් ඒ නිසාම තමයි මූලික මිනිස් අවශ්‍යතා තුළ අධ්‍යාපනයට මෙතරම් වැදගත්කමක් හිමි වෙන්නේ. ඉතින් අපි අධ්‍යාපනය ගැන කතා කරනකොට තවත් වැදගත් විෂයක් ගැන කතා කරනවා ප්‍රායෝගිකව භාවිතා කරනවා. මොකද අධ්‍යාපනය කියන එක අපි පොතපතට සීමා කරන්නේ නැතුව ඒක පැට්‍රිකලි අපේ ජීවිතයට අපි කොයිතරම් දුරට වැදගත් විදිහට නැත්නම් ඵලදායී විදිහට යොදා ගන්නවද කියන එක මත තමයි තීරණය වෙන්නේ නිවැරදි අධ්‍යාපනයක් අපි හරියට ලබාගෙන තියෙනවද කියලා.